hello guys. මගේ නම තීදස. ගොඩ කාලයකට පස්සේ වීඩියෝ එකක් ගෙනාවා. ගොඩක් අය අහලා තිබ්බ කොහොමද හෑන්ඩ් ස්ටෑන්ඩ් එක කරන්නේ කියලා. හෑන්ඩ් ස්ටෑන්ඩ් එකට යන්න කලින් තියෙන ස්ටෙප්ස් වගේ. එක ස්ටෙප් එකක් තමයි මේ හෙඩ් ස්ටෑන්ඩ් කියන්නේ. මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද මේ හෙඩ් ස්ටෑන්ඩ් එක කරන්නේ කියලා. එන්න අපි වීඩියෝ එකට. අපිට හෙඩ් ස්ටෑන්ඩ් එකට ඕනම වෙන එකක් තමයි මේ ෂෝල්ඩර්ස් කියන්නේ. ෂෝල්ඩර්ස් වලට ගොඩක් weight එක එන්නේ හෑන්ඩ් ස්ටෑන්ඩ් එක දුන්නා. අපි මේකින් කරන්නේ ගොඩක් වෙලා මේ හෙඩ් ස්ටෑන්ඩ් එකෙන් අපේ මේ උඩ බොඩි එක උඩට ගියාට පස්සේ බැලන්ස් එක කොහොමද තියෙන්නේ කියලා හොයාගන්න තමයි හෙඩ් ස්ටෑන්ඩ් එක කරන්නේ. ඒක තමයි ගොඩක්ම මේකින් වෙන ප්‍රයෝජනේ. රයිට්. හෙඩ් ස්ටෑන්ඩ් එක කරන්න පුළුවන් ෆස්ට් ස්ටෙප් එක තමයි අපේ අත් තියෙනවා ෂෝල්ඩර් ලෙවල්. ෂෝල්ඩර් ලෙවල් තියලා අපේ ඔළුව තියෙනවා බිමින්. තියලා අපේ එක අකුලක් මෙහෙම උස්සනවා. මෙහෙම හෝල්ඩ් කරගෙන ඉන්න. මේක තමයි ෆස්ට් ස්ටෙප් එක. ඒකට ඔයාලට කොහොමද ඉස්සෙල්ලා බැලන්ස් එක හොයාගන්න කරන් තියෙන ෆස්ට් ස්ටෙප් එක තමයි මේක. රයිට්. ඔයාලට කරන්න පුළුවන් නෙක්ස්ට් ප්‍රොග්‍රෙෂන් එක තමයි කික් අප්ස්. හෙඩ් ස්ටෑන්ඩ් කික් අප්ස් ගන්න එක. ඔයා ඒ වගේම ඔළුව තිබ්බා බිමට කකුලෙන් කික් අප්ස් ගන්න එක තමයි කරන්නේ. එන්න මේව කරලා ඔයාලට බැලන්ස් පොයින්ට් එක අල්ලගන්න පුළුවන් වෙනකන් කික් අප්ස් ගග පුරුදු. රයිට්. හෙඩ් ස්ටෑන්ඩ් එකට කරන නෙක්ස්ට් ප්‍රොග්‍රෙෂන් එක තමයි සෙකන්ඩ් ප්‍රොග්‍රෙෂන් එක තමයි අපේ ටක් හෙඩ් ස්ටෑන්ඩ් එක. අපි ඒක කරන්නේ අර වගේම තිබ්බ ෂෝල්ඩර් විත් අත් දෙක ඔළුව බිමින් තිබ්බා කකුල් දෙක නවාගෙන උඩට උස්සනවා. මේක ඔයාලට බය නම් සාමාන්‍ය පිටිපස්සට වැටෙයි කියලා ඔයාලට පුළුවන් ඒක වෝල් එකක් ඉස්සරහට ගිහලා කරන්න. රයිට්. ඔයාලට මේ ඔක්කොම මාස්ටර් කරාට පස්සේ හෙඩ් ස්ටෑන්ඩ් එක මේ විදිහට ගහන්න පුළුවන්. මමත් ෆස්ට්ම කරපු හෑන්ඩ් ස්ටෑන්ඩ් එක තමයි හෙඩ් ස්ටෑන්ඩ් කියන එක. මම කරේ අර කණුවකට තියලා කකුල් දෙක තියලා තමයි පුරුදු. ඔයගොල්ලන්ට ගෙදර පුරුදු වෙනා නම් බෝල් එකකට තියලා වැටෙයි කියලා බයක් තියෙනවනේ එහෙම පුරුදු වෙන්න. මාත් පුරුදුනේ එහෙම. රයිට් ගයිස්. එහෙනම් හෙඩ් ස්ටෑන්ඩ් වීඩියෝ එක නම් ඉවරයි. ඔයගොල්ලන්ට මම ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් වල දාන්න. මම දැක්ක ගොඩක් අය දේවල් රික්වෙස්ට් කරලා තිබ්බ හෑන්ඩ් ස්ටෑන්ඩ් එක ගන්න කොහොමද ලෙග්ස් වලට කොහොමද වර්ක්අවුට් කරන්නේ හැමෝටම වීඩියෝස් කරලා තියෙනවා. ඒ වගේම තවත් ප්‍රෝග්‍රෙෂන් වලට මම වීඩියෝ කන්ටෙන්ට් හදනකම යන් ඉන්නේ. මොනවද ප්‍රශ්නයක් තිබ්බොත් කතා කරන්න. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකක් හම්බෙමු. එතකන් peace.